හොඳයි හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයා උපාධි පාඨමාලාවක් හදාරන්න ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් හොඳ ආරංචියක් ඇවිල්ලා තියෙනවා. 100% නොමිලේ උපාධි පාඨමාලාවක් හැදෑරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඉන්දියානු රජය යටතේ ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාවක් ලබා දීලා තියෙනවා පූර්ණ ශිෂ්‍යත්වයක් විදිහට උපාධි පාඨමාලා ඉන්දියාවේදී හැදෑරීමට. ඉතින් අපි බලමු කොහොමද මේ ශිෂ්‍යත්ව පාඨමාලාවට අයදුම් කරන්නේ, කාටද මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන්, අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන්, කොහොමද මේ සඳහා ඇප්ලයි කරන්නේ, ඊළඟට මොන වගේ සුදුසුකම්ද ඕන කියන සියලුම විස්තර අපි බලමු මේ වීඩියෝ එක තුලින්. එතකොට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ තමයි මේ උපාධි පාඨමාලා එහෙම නැත්නම් මේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඉන්දියානු රජය හරහා ස්කෝලර්ෂිප් වර්ග දෙකක් දෙනවා. එකක් තමයි නේරු මෙමෝරියල් ස්කෝලර්ෂිප් එක, ඒ වගේම රජීව් ගාන්ධි ස්කෝලර්ෂිප් එක දෙනවා. ඉතින් 2026 27 වර්ෂය සඳහා තමයි මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මෙතනදී ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60 දෙනෙක්ට මේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාවක් ලබා දීලා තියෙනවා. එතකොට එක ශිෂ්‍යත්ව ක්‍රමයක් නේරු මෙමෝරියල් ස්කෝලර්ෂිප් එක, අනිත් එක රජීව් ගාන්ධි ස්කෝලර්ෂිප් එක විදිහට තමයි මෙතනදී මේ ස්කීම් දෙක ක්‍රියාත්මක වෙන්නේ. අපි බලමු දැන් මේ උපාධි පාඨමාලා දෙක සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න තියෙන ඕන සුදුසුකම් මොනවද කියලා. ඉතින් පළවෙනි සුදුසුකම විදිහට දීලා තියෙනවා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන කියලා. ඊළඟට දෙවෙනි සුදුසුකම විදිහට දීලා තියෙනවා අවුරුදු 18ත් 40ත් අතර පුද්ගලයන්ට තමයි මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන් කියලා. එතකොට ගොඩ දෙනෙක්ට මේ උපාධි පාඨමාලාව සඳහා ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ලොකු වයස් පරතරයක් දීලා තියෙනවා. ඉතින් ඔයා අවුරුදු 18ත් 40ත් අතර පසුවන වයස් සීමාවක පසුවන කෙනෙක් නම් මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට තුන්වෙනි කොන්දේසිය විදිහට දීලා තියෙනවා 2024 A level කරලා තියෙන්න ඕනේ. ඉතින් වයස් පරතරය අතර ඉන්න කෙනෙක් නම් 2024 වර්ෂයේදී උසස් පෙළ විභාගය කරලා තියෙනවා නම් S pass 3ක් තියෙනවා නම් මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක්ට ලොකු chance එකක් වෙයි කියලා හිතනවා. ඊළඟට තව සුදුසුකමක් මෙතනදී ඉල්ලලා තියෙනවා ඉංග්‍රීසි භාෂාව ගැන. ඉතින් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සහ උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව සමත් වෙලා තියෙන්න ඕනේ. එතකොට O level ඉංග්‍රීසි සඳහා C සාමර්ථ්‍යයක් තියෙන්න ඕනේ. ඒ වගේම A level ඉංග්‍රීසි සඳහා S සාමර්ථ්‍යයක් තියෙන්න ඕන කියලා මෙතනදී සඳහන් කරලා තියෙනවා සුදුසුකම් විදිහට. ඊළඟට තවත් සුදුසුකමක් තියෙනවා. ඉතින් ඉන්දියාවේ ජීවත් වෙන්න සුදුසු සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්න ඕන කියලා තවත් සුදුසුකමක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඊළඟට මෙතන විශේෂ දෙයක් සඳහන් කරලා තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් ශ්‍රී ලංකාවේ UGC එක යටතේ තියෙන ගවර්න්මන්ට් යුනිවර්සිටි එක රෙජිස්ටර් වෙලා තියෙනවා. එහෙම නැත්නම් දැනටමත් කෝස් එකක් කරනවා නම් ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ ස්කෝලර්ෂිප් එක සඳහා ඇප්ලයි කිරීමේ හැකියාවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. හරි, අපි ඊළඟට බලමු දැන් මොන වගේ උපාධි පාඨමාලාද තියෙන්නේ කියලා. දැන් එතකොට මෙතනදී උපාධි පාඨමාලා දෙකක් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි එක තමයි නේරු මෙමෝරියල් ස්කෝලර්ෂිප් ස්කීම් එක. දැන් මෙතනදී ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50 දෙනෙක්ට අවස්ථාවක් තියෙනවා. එතකොට මෙතනදී ක්‍රියාත්මක වෙනවා මෙතනදී ඉල්ලන්න පුළුවන් ඩිග්‍රීස් වර්ග කිහිපයක්ම තියෙනවා. දැන් පළවෙනි එක තමයි ඉංජිනේරිං, ඊළඟට තියෙනවා සයන්ස්, ඊළඟට බිස්නස්, ඊළඟට ඉකොනොමික්ස්, කොමර්ස්, හියුමැනිටිස් ඇන්ඩ් ආර්ට්ස් කියන සබ්ජෙක්ට් වලට මේ කියන ඩිග්‍රීස් වලට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට රජීව් ගාන්ධි ස්කෝලර්ෂිප් ස්කීම් එක යටතේ ඉංජිනේරිං, ඊළඟට ටෙක්නොලොජි, ඊළඟට ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන උපාධි පාඨමාලා හැදෑරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙතනදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙක්ට අවස්ථාව ලබා දීලා තියෙනවා මේ සඳහා ඇප්ලයි කරන්න. එතකොට දැන් මෙතනදී විශේෂ කරුණක් තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් ඉංජිනේරිං ඉල්ලනවා නම් එයාට ඉල්ලන්න පුළුවන් එක ස්කෝලර්ෂිප් ස්කීම් එකකින් විතරයි, එක්කෝ නේරු මෙමෝරියල් ස්කෝලර්ෂිප් එකෙන්, එහෙම නැත්නම් රජීව් ගාන්ධි ස්කෝලර්ෂිප් එක යටතේ තමයි ඉල්ලන්න පුළුවන්. එතකොට මේ දෙකෙන්ම මේ ඉංජිනේරිං කියන ඩිග්‍රියට අයදුම් පත්‍ර යොමු කිරීමේ හැකියාවක් නැහැ. ඊළඟට දැන් මෙතනදී මේ උපාධි පාඨමාලා ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඊළඟට අපි බලමු දැන් මේ උපාධි පාඨමාලා හදාරන්න යන කෙනෙක්ට ලැබෙන දීමනා මොනවද කියලා. එතකොට දැන් මෙතනදී සඳහන් කරලා තියෙනවා සියලුම
ටියුෂන් ෆීස් මේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ ලබා දෙනවා කියලා. ඒ වගේම මන්ත්ලි ඇලවන්ස් එකක් ලබා දෙනවා. ඊළඟට පොත්පත් ලිපිලේඛන ගන්න දීමනාවක් ලබා දෙනවා. ඒ වගේම ගුවන් ගමන් ගාස්තු ඊළඟට මෙතනදී සඳහන් කරලා තියෙනවා වාර්ෂික අධ්‍යාපන චාරිකා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හිමි වෙනවා කියලා. දැන් ඊට අමතරව බෝඩින් ෆීස් එහෙම නැත්නම් හොස්ටල් ෆීස් හොස්ටල් ෆැසිලිටි ලබා දෙනවා. එතකොට නවාතැන් පහසුකමුත් මේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ මේ කට්ටියට හිමි වෙනවා. දැන් ඊළඟට දැන් මෙතනදී සඳහන් කරලා තියෙනවා මේ කවුරු හරි කෙනෙක් මේකට මේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයට සුදුසුකම් ලැබුවොත් ඒක මේ ශ්‍රී ලංකාව තුල තියෙන යුනිවර්සිටි එකකට ඇතුළත් වීම සඳහා සුදුසුමක් වෙන්නේ නැහැ කියලා. ඊළඟට අපි බලමු දැන් මේ සඳහා කොහොමද ඇප්ලයි කරන්න කියලා. එතකොට දැන් මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න තියෙන ඔන්ලයින්. එතකොට අපි මේ ඔන්ලයින් ඇප්ලයි කරන්න අවශ්‍ය ලින්ක් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. ඊළඟට දැන් මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලිකේෂන් දාන්න තියෙන අන්තිම දවස එහෙම නැත්නම් ක්ලෝසින් ඩේට් එක 2026 මාර්තු මාසේ 16 වෙනිදා. ඉතින් කවුරු හරි කෙනෙක් මේ සඳහා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉක්මනට තමන්ගේ ඇප්ලිකේෂන් එක දාන්න. ඊළඟට ඇප්ලිකේෂන් දාන්න පුළුවන් ඔන්ලයින් මාර්ගයෙන් විතරයි. එතකොට එක ඇප්ලිකේෂන් එකක් තමයි දාන්න ඕන. ඊළඟට මේ ඇප්ලිකේෂන් පෝස්ට් එකේ යැවීමට අවශ්‍ය නැහැ කියලා මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඊළඟට දැන් මෙතනදී වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා කවුරු හරි කෙනෙක් වැරදි තොරතුරු එහෙම නැත්නම් අසත්‍ය තොරතුරු ලබා දීලා තියෙනවා නම් එතකොට ඒ වගේ ශිෂ්‍යයන් ඩිස්ක්වොලිෆයිඩ් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට අසම්පූර්ණ ඊළඟට ප්‍රමාද වෙලා සබ්මිට් කරන ඇප්ලිකේෂන් රිජෙක්ට් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට මෙතනදී සඳහන් කරලා තියෙනවා මේ ස්කෝලර්ෂිප් එකට තෝරා ගන්න විදිය. එතකොට මේ ස්කෝලර්ෂිප් එකට තෝරාගන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඉසෙට්කෝ එක පදනම් කරගෙන තමන් උසස් පෙළ විභාගයේදී ලබාගත් ඉසෙට්කෝ එක පදනම් කරගෙන තමයි මේ ස්කෝලර්ෂිප් එකට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම සිද්ධ කරන්නේ. දැන් එතකොට මෙතනදී මේ තෝරාගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැනුම් දීම කරන්නේ ඊමේල් මාර්ගයෙන්. එතකොට තමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. එතකොට නිතරම මේ ඇප්ලයි කරපු කෙනෙක් මේ ඊමේල් ඇඩ්‍රස් එක එන ඊමේල්ස් චෙක් කරලා බලන්න අවශ්‍ය වෙනවා. එතකොට වැදගත් තොරතුරු මේ ටික තමයි. ඉතින් හොඳ අවස්ථාවක් ලොකු වයස් පරතරයක් දීලා තියෙනවා අවුරුදු 18ත් 40ත් අතර කට්ටියට. ඉතින් 2024 යටතේ 2024 අවුරුද්දේ කවුරු හරි කෙනෙක් කියලා කරලා තියෙනවා නම් මේ සඳහා ඇප්ලයි කරලා බලන්න. ඉතින් දැනට මම හිතන්නේ ශ්‍රී ලංකාවේ තියෙන යුනිවර්සිටිස් වලට ඉන්න කට්ටිය ඇප්ලයි කරලා තියෙනවා. ඉතින් ඊටු කට්ටියට කවුරු හරි කෙනෙක් රෙජිස්ටර් වෙලා නැත්නම් දැනට කෝස් එකක් කරන්න නැත්නම් මේකට ඇප්ලිකේෂන් එකක් දාලා බලන්න. ඉතින් හොඳ chance එකක් නොමිලේ ඉගෙන ගන්න ඉන්දියාවට ගිහිල්ලා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ ගැන දැනගන්න දිගටම අපිත් එක්ක රැඳින්න කියලා ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.